සිංහලත් අපි SL Nage and Genius කියන YouTube නාලිකාවෙන්. ඉතින් අදත් අපි බලන්නේ ගේම් 11ක් ගැන ඔෆ්ලයින්. ඉතින් අපි අද ඒ ටික බලමු. පළවෙනිට අපි Play Store app එක මෙන්න මේ ආකාරයට එක ටච් එකකින් ඔබා ගන්නවා. ඊට පස්සේ මෙතන අපි මේ search කියන එක උඩ එකපාරක් ටච් කරලා ගහන්න ඕනේ අපි Alien Dead Space Alien Games. එතකොට මෙන්න මේ වගේ ගේම් එකක් එනවා. අපි ඒක එකපාරට ටච් කරලා බලමු. ඉතින් මෙන්න මේ ගේම් එක ගෙන්න ගොඩක් ඩවුන්ලෝඩ් කරලා MB 89යි යන්නේ. මෙන්න මේ වගේ ලුක් එකක් තියෙනවා. ඉතින් මේක අපිට ඒ කියන්නේ අමුතු මිනිස්සුන් තමයි අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුත් නෙවෙයි, සොම්බිස්ලා නෙවෙයි, වියුරු අමුතු මිනිස්සු. ඉතින් අපි සෙකන්ඩ් ගේම් එකටත් යමු. ඉතින් අපේ සෙකන්ඩ් ගේම් එක තමයි Sky Fighters 3D. ඉතින් මේක මාරම ග්‍රැෆික් අතරින් මේවා. ඉතින් මේ ෆොටෝ එකෙත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ ඕපන් වර්ල්ඩ් නොවනවාට මාර කන්ට්‍රෝල් එක තියෙනවා. ඉතින් අපේ සෙකන්ඩ් ගේම් එක මේක තමයි. අපි එහෙනම් තර්ඩ් ගේම් එකත් බලන්න යමු. ඉතින් අපි තුන්වෙනි එක තමයි Broken Down Trauma. ඒක මම ප්‍රොනවුන්ස් කරා හරියට දන්නේ නැහැ. කොහොම හරි මෙන්න මේ ගේම් එක තමයි. මේක මාරම ඩීටේල් ගේම් එකක්. ඉතින් ඔයාත් අනිවාර්යෙන් මේක ප්ලේ කරන්න. මම මේක ප්ලේ කරලා තියෙනවා. ඉතින් මේකේ ගොඩක් ඒවා තියෙනවා. HD Broken Down Tempest, Broken Down ඒවා නෙමෙයි මේ Broken Down Trauma එක තමයි හරි මේක. ඉතින් ඔක්කොම එකෙන් තමයි. හැබැයි මේක තමයි හරි මේක. ඉතින් අපේ හතරවෙනි ගේම් එක තමයි මේක නම් zombie games ගහන්න කට්ටිය ආසට. මේක නම තමයි Dead Trigger Survival Shooter. ඉතින් මේකේ නම් ඉන්නේ zombilas. මේක මිෂන් පළවෙනි 2 3 4 මාරම ලේසි වුණාට අන්තිම ටික තමයි මේක අමාරුයි කියලා සඳහන් වෙන්නේ. මේක ඇත්තටම MB 183ක් පමණයි. මේකේ මිලියන 50කටත් අධික මිනිස්සුන් මේකට ආසා කරලා තිනවා. ඉතින් අපිට 5th ගේම් එකටත් අපි යන් එහෙනම්. ඉතින් අපේ 5th ගේම් එක තමයි කාලාපස්ලාට. ඉතින් මේකේ නම Heat Gear Race and Drift World කියන එක. ඉතින් මේක මොඩිෆයි කරන්න සහ මෙන්න මේ වගේ මාර ග්‍රැෆික් තියෙන ගේම් එකක්. අපිට ෆොටෝස් වලින් හිටම් බලන්න පුළුවන් ඩ්‍රිෆ්ට් කරන්න. මේකෙත් ගොඩක් මිෂන්ස් තියෙනවා. ඉතින් මේක MB 116ක් වගේ පොඩි ප්‍රමාණයක්. මේක 1 මිලියන්ට වඩා වැඩි පිරිසක් අපි මේකට ආදරය කරලා තියෙනවා. ඉතින් අපේ පස්වෙනි දකෝද 6වෙනි ගේම් එක තමයි අපේ බීච් බගී රේසින්. ඉතින් මේක නම් ඔයාලා දන්නවා ඇති. නැත්තම් ඉතින් වැඩක්ම නැහැ. මේක මාර ග්‍රැෆික් තියෙනවා. ඉතින් මොකක් හරි වැදුනහම ඉතින් උඩත් යනවා එක එක වෙනවා. මේක මිෂන් ගොඩක් තියෙනවා, මැප්ස් තියෙනවා, ඕපන් වර්ල්ඩ් නෙමෙයි. ඉතින් මේක රේසින් වලට වඩා අමතර වෙන්නේ මාර ෆනි ගේම් එකක්. ඉතින් මේක අපිට MB 104ක බලා ගන්න පුළුවන්. එතකොට මේක 100 මිලියන් අධිකව ඩවුන්ලෝඩ්ස් කරලා දිනවා. ඉතින් අපි අනිත් ගේම් එකටත් බලන්න යමු. ඉතින් අපේ අනිත් එක තමයි Truck Simulator Europe 2. ඉතින් මේක මාරම බස් ලවර්ස්ලා, ට්‍රක් ලවර්ස්ලාට මාරම ඉන්ට්‍රෙස්ටිං ගේම් එකක්. ඉතින් මේක ඕපන් වර්ල්ඩ්. මේක මිෂන් ගොඩක් තියෙනවා. ඉතින් මේකේ තෙල් එහෙම ඉවරුනහම අනිවාර්යෙන් තෙල් ගහන්නත් ඕනේ. ඩැමේජ් වුණාම ඒක හදන්න යන්නත් ඕනේ. ඉතින් මේක MB 49ක පොඩි ප්‍රමාණයක් කියන්නේ 100 මිලියන්ට අධික මිනිස්සු මේක මේව කරලා තියෙනවා. ඉතින් මේ ගේම් එක නම් මම කියන්න ඕනේ නැහැ. ඔයාලා දන්නවා ඇති. ඉතින් මේක ෆ්‍රී ෆයර් එකට වඩා සමාන ගේම් එකක්.
ඉතින් මේක මෙන්න මේ වගේ එක ග්‍රැෆික් තියෙනවා. මම මේක ඉස්සර ගහලා තියෙනවා වුණ තරම්. ඉතින් එක වාහන තියෙනවා. ඉතින් මේක මල්ටිප්ලේයර් සහ ඔන්ලයින් උත් ගහන්න පුළුවන්. මේක 132යි වෙන්නේ. මේකත් 100 මිලියන් ප්ලස් ඩවුන්ලෝඩ්ස් තියෙනවා. ඉතින් අපි අනිත් ගේම් එකක් බලන්න යමු. ඉතින් අපේ අනිත් ගේම් එක තමයි රැලි 1 රේස් ටු ග්ලෝරි. ඉතින් මේක මාර ග්‍රැෆික් ක්වොලිටි එකක්. මේ ෆොටෝ වලින් සහ මම මේක අනිත් මට ෆෝන් තියෙනවා ගොඩක්. අනිත් ෆෝන් වලින් නම් ගහනවා, මේකෙන් ගහන්නේ. මේක මම වීඩියෝස් වල විතරයි භාවිතා කරනවා. ඉතින් මේක මාරම ඉන්ට්‍රෙස්ටිං සහ පට්ට ආතල් ගේම් එකක්. ඉතින් මේකේ 171 MB 10 මිලියන් ප්ලස් ඩවුන්ලෝඩ්ස්. ඉතින් අපේ අද වීඩියෝ එකේ අන්තිම ගේම් එක තමයි රැලි හොරයිසන් කියන්නේ. මේක පට්ටම එකක්. ඉතින් මේක ඕපන් වර්ල්ඩ් මේ තියෙන මෙතනම ගහලා ඩ්‍රයිවර් කන්ට්‍රෝල්. ඉතින් NFS එක වගේමයි රියලිස්ටික් රේස් ට්‍රක්ස් තියෙනවා, කස්ටම් කාර්ස්, ෆුල් රේන් කන්ට්‍රෝල්, ඩ්‍රිෆ්ට් රේස් එන්නේ වගේ ගොඩක් තියෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අද මේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් හොඳයිද කියලා. එතකොට මට බලා ගන්න පුළුවන් මේවා මං කරන කන්ටෙන්ට් හොඳයිද කියලා. ඉතින් මේක 413 යන්නේ MB 10 මිලියන් ප්ලස් ඩවුන්ලෝඩ්ස්. එහෙනම් කොල්ලෝ අපි ගියා.